ඔන්න ඉතින් කට්ටියත් එක්ක ප්ලෑන් කරලා අන්තිමේදී ට්‍රිප් එකක් යන්න දාගත්තා. ඉතින් අපි මේ යන්නේ කොහෙද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් වෑන් එකට නැග්ග වෙලේ ඉඳන් අපේ සෙට් එකේ වැඩේ සින්දු කියන එක තමයි. ඉතින් මොන වුණත් ඉතින් ආතල් එකේ ඉන්න ඕනනේ. 1 hour later. අපි මේ යන්නේ ගාල්ලේ. ඉතින් මෙතන මාරම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙන්නේ. ඒ වගේ මේ වයිබ් එකත් මාරයි. අපි ඇති චුට්ටක් වැස්සා. ඒ වුණත් ටික වෙලාවක් ඇති වැස්ස පෑවුවා. ඇත්තටම මාර නිදහස්. අනේ මන්දා. ඒ වගේම ඉතින් පිස්සු යාළුවෝ සෙට් එකක් ඉන්නේ. බලන්නකො ඉතින් මගේ යාළුවෝ මේ මොකද කරන්නේ කියලා. ඉතින් ওই විදියට තමයි ඒ කාලේ ඉඳන්ම ජෝගි දානවා පිස්සු නටනවා. ඉතින් කොල්ල කෙල්ල වුණාම කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන. ඉතින් ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ තමයි අපි මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් ලස්සන මතක විතරයි අපිට ඉතුරු වෙන්නේ. හලෝ දාපන්. මේ වීඩියෝ එක දාත්තේ. ඉරෂා හලෝ දාපන්. මේ විදිහට අපි ඉතින් අපේ ෆොටෝ සෙෂන් එක පටන් ගත්තා. ඉතින් වීඩියෝ කරනවා, ෆොටෝස් ගන්නවා, විහිළු කරනවා. ඇත්තටම මාරම ෆන් දවසක්. මම මේ vlog එක edit කරන්නත් ටිකක් දවසක් ගියා. මොකද චුට්ටක් අසනීපෙන් හිටියේ වොයිස් කරගන්න බැරුව. ඉතින් ඇත්තට මෙතන මාර ලස්සනයි. අමුතු වයිබ් එකක්. ඉතින් මේ ඉන්නේ මගේ උණහපුළු යාළුවෝ ටික. ඔන්න ඊළඟට අපි යන්නේ මාදුගඟේ බෝට් සෆාරි එකක්. ඉතින් ඒකත් මාරම වයිබ් එකක්. චුට්ටක් විතර වැස්සා. හැබැයි ඉතින් මාරම ආතල්. ගයිස් වීඩියෝ දාලා තින්නේ. අත්තර යාළුවේ. දාලා ඉන්නේ කොළඹ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි විකාර කියව පිස්සු නටනට මේ යන්නේ මාදුගඟේ බෝට් සෆාරි එක. ඉතින් මං කලින් ගිහින් නැහැ. මේ මගේ ෆස්ට් ටයිම්. ඇත්තටම මාරම ලස්සනයි. ඇත්තට මෙතන තියෙන අමුතුම වයිබ් එකක්. යාළුවෝ සෙට් එකක් එක්ක මේ වගේ තැනකට යනවා කියන්නේ ඒක වෙනමම එකක්. මේක වෙනමම පිස්සුවක්. ඉතින් ඔය විදිහට අපි පිස්සු නටනට විකාර කියව අවුරුදු ගාණක් පරණ මතකය අලුත් කරන ගමන් අපි මේ යන්නේ අපේ ලයිෆ් එක එන්ජොයි කරන්න. ඊට පස්සේ අපි සෙට් එක ගියේ ෆිෂ් තෙරපි එකට. ඉතින් එතන නම් මාර අමාරුවෙන් තමයි ඕම හිටියේ. ෂොක් ඉතින්. එදා හොඳම දේ තමයි අපේ හොඳම යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. එයා ලංකාවේ නැහැ. ඒ නිසා එයාට අපිත් එක්ක ට්‍රිප් එක එන්න බැරි වුණා. ඉතින් කනිෂ්කගේ බර්ත්ඩේ එක දවසේ තමයි අපි ට්‍රිප් එක ගිහින් තියන්නේ. යාළුවෝ සෙට් වුණාම ආතල් කියන්නේ මේවට තමයි. බෝට්ටුවේ යනකොටත් ඉතින් සින්දුවක් කියලා ආතල් එකේ ජොලියේ යන්න ඕන. ඉතින් මම කරන්නේ වීඩියෝ කරන එක තමයි වැඩියෙන්ම. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ මේ මතක ටික විතරයි. තේ බොන්න යන්නේ. කුරුඳු. උඹට කියන්න දෙයක් තියෙනවද? නැති මචං. මට කියන්න දෙන හරිම අගේ මේ වෙද්ද. හරි වගේ. යන් කිරි තේ හදලා දෙන්න. යම් බොන්නේ. බොන්න ඕනේ. අපි මේ ගියේ මාදුගඟේ තියෙන දූපතකට. ඒකේ කුරුඳු තමයි තියන්නේ. දැන් අපිට කුරුඳු තේ එකක් යාලා දෙනවා. ඒ කුරුඳු තේ එක නම් මාරම රසයි. කුරුඳු තේ එකක් දීලා ඒගොල්ලෝ කුරුඳු කොහොමද හදන්නේ කියන එක ගැන අපිට එක්ස්ප්ලেইন කරලා දුන්නා එතන. කුරුඳු කුඩු අනම්මනම් ඒ දේවල් හදන්නේ කොහොමද කියන එක ගැන. ඊට පස්සේ මේ යන්නේ මාදුගඟේ තියෙනවා ලස්සන බුදු පිළිමයක්. අපි ඒකත් බලාගෙන ඊට පස්සේ ගියේ මෙන්න මෙතන තියෙන දූපත ගාවට. එතන ස්ටෝරි එක එයාලා කිව්වේ කතරගම දෙවියෝ වැඩම කරපු තැනක්. ඒ වගේ ස්ටෝරි එකක්. ඒක ඇතුලේ තියෙනවා පිළිම දෙකක්. ඝන දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ පිළිම දෙකක් තමයි ඇතුලේ තියෙන්නේ. මේ ෆොටෝ එකේ තියෙන එක. ඊට පස්සේ අපි මෙතනින් යනකොට චූටි අක්‍ර තැබ්බියකට ලක් වෙන්න උනා. අපි මෙතනින් ඇතුලට යන්න හදද්දී බෝට්ටුවක් ආවා. ආපහු
අපිට අපේ බෝට්ටුව පැත්තකට ගන්න වුණා. ඊට පස්සේ මේ යන්නේ අපි මෝයකට බලන්න. ඉතින් අපේ බෝට් සෆාරි එක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි යන්න ඉන්නේ දවල්ට කාලා විලායකට තමයි යන්න ඉන්නේ. ඉතින් බලමු විලායකට ගියාම ඉතින් පිස්සුවක් තමයි නටන්න දෙන්නේ. මුලින්ම කාලා ඉන්න එපා මොනවා කරන්න. ඉතින් අපි බෝට් සෆාරි එක ඉවර කරලා ප්ලෑන් කරන් ඉන්නේ කන්න යන්න. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනව නේද ලස්සන නැවක් හදලා තියෙනව. නැවක් නෙමෙයි බෝට්ටුවක් එක. නැවක් වගේ. A few moments later. ඉතින් අපි විලායකට ඇවිල්ලා පූල් එකේ නාලා ඊට පස්සේ රෑට කාලා සින්දු කියන්නයි නටන්නයි ජෝගි දාන්නයි පටන් ගත්තා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපේ සෙට් එක පිස්සු නටන්නේ. ඉතින් බලන්නකො මොනවද කරන්නේ කියලා. ඒ දවස ඒ විදිහට ඉවර කරලා දෙවනි දවස මේ විදිහට තමයි උදේ පාන්දර පටන් ගන්නේ. ඉතින් අපි දැන් යන්නේ තල්පේ බීච් එකට. ඉතින් එතන මාර ලස්සනයි. අනේ මන්ද ඉතින් එතනත් ගිහිල්ලා ෆොටෝ ගහන්න. ඉතින් අපේ යාළුවන්ට වද දෙන එක තමයි මම නම් කරේ. ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න ඕව තමයි ඉතින්. ඉතින් මෙහෙම ආතල් එකේ ඉන්න නම් ඇත්තටම එකම වයිබ් එකේ යාළුවෝ සෙට් එකක් ඉන්නම ඕනේ. ඉතින් ඔයාලටත් මේ වගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා නම් එයාලව මෙන්ෂන් කරගෙන යන්නකො බලන්න. හිටි ගමන් පොඩි එකෙක් වගේ වතුරේ නටන මම. අනේ මන්ද ඉතින්. ඕපදූප කියවන්නත් වෙලාවක් තියෙන්න එපා ඉතින් යාළුවොත් එක්ක. කියපන්. Hi guys, welcome to my YouTube channel. අද දවසේ කරපු ලොකු මොඩරේටර් තමයි මම මේ සෙරප්පු දෙක ගලවලා ආපු එක. ඊට අමතරව without sandals or slippers. හරිම ටී-ෂර්ට් එක කන පිට දැන් ආපු එක. harmful. Not meant to very harmful. Yeah. අපි දැන් මේ යන්නේ ජංගල් බීච් එකට. ඉතින් අපි දවල්ට කෑමත් අරන් තමයි යන්නේ. බලන්නකෝ මගේ යාළුවෝ දෙන්න කොච්චර පවුද කියලා. හිස් බෝතලයක් අරන් යන්නේ මොකකට කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? හිස් බෝතලයක් අරන් යන්නේ ඇත්තටම සිප්පි කටු ඇහිඳින්න. ඉතින් මෙතන මාර ලස්සනයි. එතන මාර වයිබ් එකක් තියෙන ඉතින්. ඔයාලත් ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන් ඔයාලත් යන්න. A few moments later. लड़की सीधी सादी सी बॉटल पीली है आधी सी हाँ तेरी ये जो ग्रेविटी मुझे खींचे तेरी ओर सैया सैया रे मैं तेरा सिपैया रे जो पकड़ू कलैया छोड़ न लेके आजा तेरे भाई को आई एम मोर सैया 5 hours later. මොහොතේ නටලා ඉවර වෙලා අපි ආව දැන් ලෑස්ති වෙන්න ආපහු ගෙදර යන්න. ඉතින් ඒද්දි මේ යාළුවා මෙතන හිටියා. ඉතින් ඔයාලටත් බලන්නත් එක්ක මම වීඩියෝ එකක් දාගත්තා. කලාතුරකින් තමයි මේ වගේ දෙයක් දකින්න හම්බෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට 1 hour later. ඉතින් අපි මේ රෙඩි වෙන්නේ දැන් ගාලු කොටුවට යන්න. ඊට කලින් අපි මෙමරීස් එකතු කරගන්න ඕනේ. ඉතින් ෆොටෝස් ගහලා වීඩියෝ කරලා ඉතින් ඒව තමයි ජීවිතේ කවදා හරි දවසක ඉතුරු වෙන්නේ. ඉතින් ওই විදිහට අපි යාළුවෝ සෙට් එකත් එක්ක ෆොටෝ ගහලා පිස්සු නටලා දැන් අපි යනවා ගාලු කොටුවට. ඉතින් මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. ඇත්තටම මාරම ඉක්මනට ගෙවිලා ගියපු දවස් දෙකක්. මාරම හැපි එකේ අමුතුම වයිබ් එකකින් ගෙවුන දවස් දෙකක්. ඉතින් එහෙනම් අදට මම යනවා.
ආයෙත් vlog එකකින් හම්බ වෙන්නම්. bye bye.